ඔයා මේ මයික් එක අල්ලනවා කිව්වා ඔයා ඇවිල්ලා කතාවකුත් පවත්වනවා කිව්වා. සිග්නීස් අවෝඩ්ස් එක එකතු වුණු ඔහුට අද විශේෂ අවස්ථාවක්. මොකද කියනවා මේ වෙද්දී කලා ශ්‍රේෂ්ත්‍රයක තමගේ කලා දිවියේ අවුරුදු 50ක් සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් ආයිබෝවන් ශාන්ත මෙන්ඩිස් මහත්මයා. ආයිබෝවන්. මේ සිග්නීස් අවෝඩ්ස් සෙරමනි එක ගැනත් අපි චුට්ටක් කතා කරමු. මොකද ලංකාවේ අවෝඩ් සෙරමනිස් ගණනාවක්ම තියෙනවා. දැන් බැලුවොත් ඕන තරම් තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් මේ අවෝඩ් සෙරමනි එක ගැන කතා කරමු. සිග්නීස් හුඟක් ඉස්සර OCIC යනුවෙන් නම් කරා. ඊට පස්සේ ඒක උණ්ඩා යනුවෙන් නම් කළා. OCIC උණ්ඩා හරහා සිග්නීස් දක්වා පැමිණි ගමනට වයස 52ක් අවුරුදු 52ක්. නමුත් ලාංකීය සමාජය තුළ මේක ස්ථාපිත වෙලා මේ මොහොතේ මේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මේ රාත්‍රියේ පැවැත්වෙන්නේ 44 වෙනි සම්මාන උළෙල. හරි. එතකොට මේ 46 පුරාවට ශ්‍රී ලාංකීය කලා ශිල්පීන්ට ශිල්පිනියන්ට බොහෝ දේ ලබා දුන්නා වූ. ඒ ලබා දුන්නු කෙනෙක් තමයි මමත්. මගේ ටෙලිනාන්ට තිබ්බා බැද්දේ ගෙදර කියලා. එකගේ කෑම අඹුඩ කේස්. ඒක ඉතා සුවිශේෂ වූ නාට්‍යයක්. ඉතින් ඒකේ හොඳම නළුවාගේ සම්මානය හම්බෙන 1995 දී 1990 ඒ කියන්නේ මේ සිග්නීස් සම්මාන උළෙලේ 96 දී හොඳම නළුවාගේ සම්මානය හම්බෙනවා දනුබස් නාමානයට. ඊළඟට 2011 දී හොඳම සහාය නළුවාගේ සම්මානය හම්බෙනවා චිත්‍රපටිවල බඹර බලල්ලට. ඉතින් ওই ආකාරයට තමයි මට හයිය හම්බුනේ සිග්නීස් සම්මාන උළෙලේදී. කෙසේ වෙතත් මේ සම්මාන උළෙල සුවිශේෂ සම්මාන උළෙලක්. මේක ලංකා ඉතිහාසයේ පැරණිම සම්මාන උළෙලක් කියලා කිව්වොත් නිවැරදි. හේතුපාට මුද්‍රණය කරලා ලබා දුන්නෙත් මේ සම්මාන උළෙලේදී. ඒ වගේම මුඛ්‍ය දේශන ආරම්භ වුණෙත් මේ සම්මාන උළෙලේදී. ඉතින් මේක ඉතාමත් සුවිශේෂයි. සිග්නීස් කියන එකේ තේරුමත් කියන්නද? ඔව් කියමු අනිවාර්යෙන් දැනගන්න මොකද කාගෙවත් ඒක ආවේ නැහැ. ඔව්. ඕක ලතින් වචනයක්. දෙකකට කැඩිලා තියෙන්නේ. සිග්නම් කියන්නේ සංඥාව. ඉග්නස් කියන්නේ ගින්දර. ලතින් භාෂාවේ. එතකොට ගින්දරෙන් පෙන්눔 කරන සංඥාව. සාමාන්‍යයෙන් බයිබලයේ අපි පරිහරණය කරනකොට අපිට හම්බ වෙනවා බයිබලයේ දෙවියන් වහන්සේ ගින්නක් හැටියට අපිට පෙනුනයි කියලා. ඉතිහාසයේ මිනිසුන්ට. ඒ කියන්නේ මේ මොහොතේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මේ සම්මාන උළෙලට ලැබෙනවා ඇත. ගොඩක් වටින කරුණු ටිකක් දැනගත්තා. ඉතින් ඒත් එක්කම කතා කරන්න ඕනේ ඔබතුමාගේ කලා ශාස්ත්‍රයට අවුරුදු 50ක් සම්පූර්ණ වුණා. ඉතින් ඒක අතිවිශේෂී අවස්ථාවක්. මොකද ඔබතුමා වගේ දක්ෂ කලාකරුවෙක්ගේ ගොඩක් විශේෂ අවස්ථාවක්. එතකොට අපිට දකින්න ලැබුණා අපි සෝෂල් මීඩියා වලින් එහෙම ගොඩක් දැක්කා. ඔබතුමාගේ පොතක් එළි දැක්වීමක් සිදු කරා. අපි ඒ ගැන අනිවාර්යෙන් කතා කරන්න ඕනෙමයි. ඔව් මම හිතන්නේ මගේ මේ කලා ගමනට වසර 50ක් අඩ සියවසක්. අඩ සියවසක් කියන්නේ දීර්ඝ කාලයක්. කලාවෙන් අවුරුදු 100කින් භාගයක්. ඒකට භාගයක් ශක්තිමත් වැඩිම කාලයක් කලා ශාස්ත්‍රය. කලා ශාස්ත්‍රයේ. ඒක හරි බොහොම හොඳයි. වැඩි කාලයක්. නමුත් අපි මොනවා වුණත් මේකත් එක්ක ගත කරපු කාලය මට ඉතාමත්ම ප්‍රීතිජනකයි, ප්‍රේමණීයයි, ආදරණීයයි, බොහොම සුන්දරයි. ඒක නිසා මේ සුන්දර අත්දැකීම් පෙළ එකතු කරගෙන ඒක අස්වැන්න අපි වපරපු අස්වැන්න නෙලා ගන්නට නොව බලා සැනසෙන්නට හිතුණා. හරිද? එතකොට බලා සැනසෙන්නට නම් ඒක පුස්තකයක් බවට පත් වේ යුතුයි. පුස්තකයක් බවට පත් වෙලා තියෙනවා ශ්‍රේයන්ත අඩ සියවසක රංග යාත්‍රිකයා කියලා. යාත්‍රිකයා කියන්නේ යාත්‍රාව තාම යනවා. නැවතිලා නැහැ. යනවා. එතකොට මේ රංග යාත්‍රාවේ ගමන් කරනකොට මං ආපහු හැරලා බලනකොට මාත් එක්ක චරිතාව 400ක් විතර ප්‍රමාණයක්. ලාංකීය ටෙලිනාට්‍ය වංශ කතාව මේ ආකාරයට මහ විශාල කණ්ඩායමක් මාත් එක්ක ඇවිල්ලා තිනවා. ඔවුන් හැමෝටම ස්තුතියි මාව මේ ආඩම්බර පඩිකතරත් නැග්ගුවා මේ වගේ ශාලාවල. හරි. සහ ප්‍රේක්ෂකාගාර පුළුල් කරලා හම්බ වුණා. මහා දැවැන්ත ප්‍රේක්ෂකාගාර හම්බ වුණා මට. අදටත් ඒක තියෙනවා. අදටත් මං ඔයාටත් ආදරෙයි. ප්‍රේක්ෂකාගාරයටත් ආදරෙයි.
තව විශේෂ දෙයක් කතා කරන්න ඕනේ. මොකද කලා ශාස්ත්‍රයේ යුවලවල් දකින්න හරි අඩුයි සහ ඒ දකින්න යුවලවල් අතර මේ වගේ ජනප්‍රිය ප්‍රේක්ෂකයන්ගේ ආදරය දකින්න හරිම අඩුයි. මොකද සමහර අය එනවා යනවා. නමුත් කුසුම් රේණු මහත්මිය සහ ඔබතුමා කියලා කියන්නේ අපේ කලා ශාස්ත්‍රයේ දකින්න තියෙන ආදරණීයම යුවලක්. ඉතින් එතුමියගෙන් ලැබෙන සපෝට් එක ගැනත් අපි චුට්ටක් කතා කරමු. මං හිතන්නේ සහකාරී කියන්නේ ඒකනේ. හරියටම හරි. ජීවිතයට සහකාරියක්. ඇගේ අත්වල මහා හයියක් මට. හරි අවුරුදු 40ක් අපි විවාහ වෙලා. ඒ විවාහය අවුරුදු 40ක් පුරාවට තියාගත්තෙත් අපි දෙන්නම එකම ශාස්ත්‍රයේ නිසා සහ අපි දෙන්න තේරුම් බේරුම් කරගත්තු නිසා සහ මං ඇයට ආදරේ නිසා අය මට ගරු කරන නිසා. හරි ඕකන්නේ ජීවිතය කියන්නේ ඉතින් මේ කාරණාව සැලසුම් කරපුවාම මේක ඊටාත්ම සුන්දර අවස්ථාවක් කියලා තමයි මට හිතෙන්නේ. ඒ නිසාම ඇය මගේ ජීවිතේ පුන් කලස හැටියටයි මම සැලකන්නේ. පුන් කලස කියන්නේ සෞභාග්‍යයේ සංකේතය. ගොඩාක් වටින වචන ටිකක්. ඉතින් අපිට මේ වගේ දැවැන්තෙක් එක්ක කතා කරන්න ලැබුණ එක මම හිතන්නේ ගොඩක් හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා. අනිත් එක අවුරුදු 50ක් කලා දිවියේ සම්පූර්ණ වීම පිළිබඳවත් ඔව්. channel E. ඉතින් ඔබතුමාට බොහොම ස්තුතියි. දීර්ඝායු ලැබෙන්න ඕනේ. තවත් කලා ශාස්ත්‍රයේ අපිට බලන්න වැජබෙන්න ඔබතුමාට හැකියාව ලැබෙන්න කියලා කවු අපි ප්‍රාර්ථනා කරනවා. ඔබටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකනම් මේක අහන හැමෝටම ජීවිතේ වටිනාකම් එකතු වෙලා ඔවුන්ට යහපත සුබ සාධනය සහ නිරෝගී සුවය හැමෝටම ලැබිලා අපේ මේ සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න ටික නැති වෙලා අපිට කිව්වා ඔයා මේ මයික් එක අල්ලනවා කිව්වා ඔයා ඇවිල්ලා කතාවකුත් පවත්වනවා කිව්වා. ඉතින් මතකද? කතා කරමු. හරි. ඔව් එහෙම තමයි ජීවිතේ හැමෝම යාළුවෝ. අපි ඔක්කොම යාළුවෝ මල්ලි. ජය වේවා.